අයිබෝවන් රයිට් අපේ පුතා අද අපිට තව ප්‍රශ්න කීපයක් තියෙනවානේ ඒ ටික සාකච්ඡා කරන්න තමයි යන්නේ හරිද බලමු අපි අද සාකච්ඡා කරනවා කියලා කිව්වේ ප්‍රශ්නාංක 31 ඉඳලා 40 දක්වා තියෙන ප්‍රශ්න ටිකනේ නේද රයිට් බලමු අපි 31 තියෙන S ගොනුවේ ප්‍රශ්නයක්නේ. ඒ නිසා අපි ඒක පොඩ්ඩක් වමු තියමු. 32. මොකද්ද මේ 32න් කියන්නේ? පහත සඳහන් කුමන ප්‍රකාශයේ සත්‍ය වේද? බලන්න පළවෙනි එක එන්තල්පිය අවස්ථාශ්‍රිතයක් වන අතර විත්ති ගුණයක්. තර මේ ප්‍රශ්නයේදී කොටස් දෙකක් අපිට අඳුර ගන්න ඕනේනේ. අවස්ථාශ්‍රිතය කියන එක අඳුර ගන්නත් ඕනේ. ඒ වගේම විත්ති ගුණය කියන එක අඳුර ගන්නත් ඕනේ. රයිට්. දැන් මොකක්ද අවස්ථාශ්‍රිතයක් කියලා කියන්නේ? අවස්ථාශ්‍රිතය කියලා කියන්නේ අපි ඒ සලකා බලන ප්‍රභේදයේ සරලව කිව්වොත් ඒක සිද්ධ වෙන පාර මාර්ගයේ මත රඳා පවතින්නේ නැහැ නේ. එයා ඒ ක්‍රියාවලිය කරන පාර මාර්ගයේ මත රඳා පවතින්නේ නැහැ. ඒ කියන්නේ සමහර ඒවා මාර්ගයේ මත රඳා පවතිනවනේ. එහෙනම් රසායන විද්‍යාවේ භෞතික විද්‍යාවේ අපි ප්‍රභේද දෙකක් හඳුනා ගන්නවා. එකක් තමයි සමහර ක්‍රියාවලිය ඒක සිද්ධ වෙන පාර මාර්ගය මත රඳා පවතින්නේ නැහැ. සමහර ඒවා රඳා පවතිනවා. ඒ රඳා පවතින්නේ නැති ඒවාට අපි කියනවා අවස්ථාශ්‍රිත කියලා. රඳා පවතින ඒවාට අපි කියනවා මාර්ගශ්‍රිත කියලා. පැහැදිලිද? රයිට්. එතකොට මේ ප්‍රශ්නයේදී කියනවා එන්තල්පිය අවස්ථාශ්‍රිතයක්. ඔව්. වැදගත්. දැන් අපි ඉගෙන ගන්නවා එන්තල්පිය සහ එන්තල්පි වෙනස නේ. එන්තල්පිය සහ එන්තල්පි වෙනස. මෙන්න මේ එන්තල්පිය කියන්නේ එන්තල්පි වෙනස කියන්නේ දෙකම ඒක සිද්ධ වෙන මාර්ගයේ මත රඳා පවතින දෙකක් නෙමෙයි නේ. ඒක ආරම්භක අවස්ථාව සහ අවසාන අවස්ථාව මත රඳා පවතින දෙයක් නේ. එතකොට මෙහෙමනේ දැන් අපි ගන්න. අපි A කියන එක්කෙනා C බවටපත් වෙනවා නේ. එතන A ට B බවටපත් වෙන්නත් පුළුවන්. B නැවත C වෙන්නත් පුළුවන්. පැහැදිලිද? එතකොට අපි මේ ගන්නවා ඩෙල්ටා H1 මේක ඩෙල්ටා H2 මේක ඩෙල්ටා H3. කොහොමද අපි ගත්තේ නේද? එතකොට මේක මේ දෙකේ එකතුවට සමානයි කියලා තමයි අපි ගත්තේ. ඩෙල්ටා H1 සමානයි ඩෙල්ටා H2 ධන ඩෙල්ටා H3 නේ. කොහොමද අපි ගත්තේ නේ? අපි ගත්තේ. ඒතර එන්තල්පි වෙනස ආරම්භක අවස්ථාව සහ අවසාන අවස්ථාව මත විතරයි රඳා පවතින්නේ. මාර්ගය මත රඳා පවතින්නේ නැහැ. පැහැදිලිද? දැන් එක කතාවක් අඳුරගත්තා. දැන් ඊට පස්සේ කියනවා විත්ති ගුණයක් කියලා. දැන් මොනවද මේ විත්ති ගුණ කියලා කියන්නේ? රසායන විද්‍යාවේ, භෞතික විද්‍යාවේ, විද්‍යාව ඇතුලේ සමහර ප්‍රභේද තියෙනවා. ඒගොල්ලෝ පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතිනවා. ඒවට අපි කියනවා මොනවද? ඝටනා ගුණ කියලා. නේ? පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතින ඒවට අපි කියනවා ඝටනා ගුණ. උදාහරණයක් ස්කන්ධය. ස්කන්ධයේ පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතිනවා. එනේ ඝටනා ගුණයක්. නේද? හැබැයි මෞලික ස්කන්ධය අර ස්කන්ධ ඉස්සරහට මෞලික කියන වචනය આવොත් අන්න ඒක පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතින්නේ නැහැ. නේ? එහෙනම් ඒක විත්ති ගුණයක් වෙනවා. ඒතර පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතින්නේ නැත්නම් විත්ති ගුණයක්. ඒතර මෙයා මේ ප්‍රශ්නයේදී මතු කරනවා එන්තල්පිය සම්බන්ධව. ඒතර එන්තල්පිය ඝටනා ගුණයක්ද විත්ති ගුණයක්ද කියන එක. දැන් එන්තල්පිය ඉස්සරහට මෞලික කියන වචනය ආවොත් ඒක විත්ති ගුණයක් වෙනවා. එහෙනම් එන්තල්පිය කියන්නේ ඝටනා ගුණයක් වෙනවා. ඒක පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතිනවා. එහෙනම් විත්ති ගුණයක් වෙන්නේ මෞලික එන්තල්පිය මිසක් එන්තල්පිය නෙමෙයි. පැහැදිලිද ඔයාලට? එහෙනම් මේකේ තියෙන පළවෙනි වගන්තිය එන්තල්පි අවස්ථාශ්‍රිතයක් හරි. ඒ වගේම විත්ති ගුණයක්. විත්ති ගුණයක් වෙන නම්
පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතින්න බෑ. නමුත් පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතින එන්තල්පිය. එහෙනම් මේකේ B කොටස ඇතුළේදී මේ පළවෙනි වගන්තියේ B කොටස ඇතුළේ අගභාගයේ තියෙන මේ විත්ති ගුණය කියන කතාව නිසා මේ ප්‍රකාශය වර්ධිනවා. පැහැදිලි ඇති. රයිට්. එහෙනම් ඒකේ පළවෙනි ප්‍රකාශය වැරදි නේ. පළවෙනි ප්‍රකාශය වැරදි. හරි. එතකොට B දෙවෙනි වගන්තිය තාපය වෙන්නේ. තාපය අවස්ථා සිතයක් නොවන අතර ඝටනා ගුණයක්. දැන් තාපය කියන එක ගත්තහම අපි බලමු ඝටනා ගුණයක් විදිහට. දැන් අපි හිතමු වතුර කෝප්පයක් තියෙනවා. වතුර බාල්දියක්, බේසමක්. ඒතර කෝප්පයේ තියෙන වතුර ප්‍රමාණයයි බේසමේ තියෙන වතුර ප්‍රමාණය වෙනස්නේ. නේ? ඒතර කෝප්පේ රත් කරන්න දෙන්න ඕනේ තාපයයි. වතුර අර බේසමේ තියෙන එක රත් කරන්න දෙන්න ඕනේ තාපයයි වෙනස්නේ. එහෙනම් මේ තාප ප්‍රමාණය, ගන්න තාප ප්‍රමාණය ස්කන්ධය මත දාපවතිනවා. එහෙනම් අපිට පැහැදිලි තාපයේ ස්කන්ධ ප්‍රමාණය මත දාපවතින එක්කෙනෙක් ඒ වගේම ඝටනා ගුණයක්. එතකොට තාපයේ අවස්ථා සිතයක් වෙනවාද? දැන් තාපය කියන එක ගත්තාම මේක ශක්තියක්. ඒතර අපි එන්තල්පිය ඒක අපි සලකනවා අවස්ථා සිතයක් විදිහට. නමුත් තාපය අපි අවස්ථා සිතයක් විදිහට සලකන්නේ නැහැ. තාපය අපිට ගන්න බෑනේ. මෙතනින් මෙතනට ගිය ප්‍රමාණය එහෙම ගන්න බෑ. පැහැදිලි? එහෙනම් මේකේ B වගන්තිය ඝටනා ගුණයක් කියන කැලල හරියනවා. එහෙනම් ඒක හරි නේ. ඊට පස්සේ C ඝනත්වයේ විත්ති ගුණයක්. එතකොට විත්ති ගුණයක් කියලා කියන්නේ පදාර්ථ ප්‍රමාණය මත රඳා නොපවතිනවා නන්නේ. ඒතර ඝනත්වය ගත්තාම වතුර චුට්ටක් ගත්තත් ඝනත්වය එකයි, ගොඩක් ගත්තත් ඝනත්වය එකයි. එහෙනම් ඝනත්වය කියලා කියන්නේ ප්‍රමාණය මත රඳා පවතින්නේ නැහැ. එහෙනම් ඒක විත්ති ගුණයක් වෙනවා. ඒතර C හරියනවනේ. C හරියනවා. ඒතර AB වල ගැටලුවක් ආවා. C හරි. බලන්න D මෞලික එන්තල්පිය අවස්ථා සිතයක් වන අතර ඝටනා ගුණයක්. දැන් මෞලික කියන වචනේ දාපු ගමන් ඒක විත්ති ගුණයක් වෙනවා. එහෙනම් මේ ප්‍රකාශයේ ඝටනා ගුණයක් කියන කැලල වැරදි. බලමු අවස්ථා සිතයක්ද? දැන් මෞලික එන්තල්පිය. එතකොට කිසියම් ප්‍රභේදයක මෞලික එන්තල්පිය. ඒතර එන්තල්පිය, මෞලික එන්තල්පිය මේවා සියල්ල අවස්ථා සිත බවට පත් වෙනවා. ඒකේ ගැටලුවක් නැහැ නේ. එහෙනම් මේකේ C D කියන වගන්තියේ ඝටනා ගුණයක් කියන එක වැරදි. බලමු අපි A වගන්තිය වැරදි විත්ති ගුණයක් කියන නිසා. B වගන්තිය වැරදි අවස්ථා සිතයක් කියන නිසා. C වගන්තිය හරිනේ. නමුත් D වැරදිලා තියෙනවා. මොකක් නිසාද? D වැරදිලා තියෙනවා මෞලික කියන වචනේ ආපු ගමන් ඒක විත්ති ගුණයක් වෙනවා. නමුත් මේකේ තියෙන්නේ ඝටනා ගුණයක්. එහෙනම් මේ ප්‍රශ්නය සඳහා උත්තරය C විතරයි හරියන්නේ. ඒ කියන්නේ උත්තරය 5. පැහැදිලිද? මම එක හරි. බලමු 33 කියනවා අදාළ එන්තල්පි විපර්යාසය සහ සමීකරණය නිවැරදිව දැක්වෙන්නේ. පළවෙනියෙන් කියන්නේ මොකද්ද? පරමාණුකරණ එන්තල්පි. මොකක්ද පරමාණුකරණ එන්තල්පි කියන්නේ? පරමාණුකරණ එන්තල්පි කියන්නේ කිසියම් මූලද්‍රව්‍යයක් නේද? කිසියම් මූලද්‍රව්‍යයක් එහි වාෂ්පයේ පරමාණු මවුලයකට ගේන්න ඕන. කිසියම් මූලද්‍රව්‍යයක් එහි වාෂ්පයේ පරමාණු මවුලයකට ගේන්න ඕන. අන්න ඒක සම්මත තත්ත්වයක් ඇතුළත සිද්ධ වුණොත් සම්මත පරමාණුකරණ එන්තල්පිය කියලා හැඳින්වෙනවා. එහෙම විශේෂයෙන් සම්මත කියන වචන කිව්වේ නැත්තම් පරමාණුකරණ එන්තල්පිය කියන එකේ කියවෙන්නේ මූලද්‍රව්‍යයක්. ඒක ඝන වෙන්නත් පුළුවන්, ද්‍රව වෙන්නත් පුළුවන්, වායු වෙන්නත් පුළුවන්. හැබැයි අවසාන ප්‍රතිඵලය එන්නේ මොකද්ද? වායු අවස්ථාවේ පරමාණු මවුලය. දැන් බලන්න මේ ප්‍රශ්නේ. මේකේ කියනවා Cl2 gas දෙකයි Cl gas වලට ගේනවා කියලා. දැන් බලන්න සිද්ධිය. Cl2 gas නේ. මෙන්න Cl2 gas. ඒක ගේන්නේ දෙකයි Cl gas වලට. දැන් එතකොට මෙතන මවුල කීයක් තියෙනවද ක්ලෝරින්? දෙකක් තියෙනවා. හැබැයි අපි අර්ථ දැක්වීමේදී කියන්නේ වායු අවස්ථාවේ පරමාණු මවුලයක්. දැන් මෙතන මවුල දෙකක් තියෙනවා. එහෙනම් මේ ප්‍රකාශනය මොකද වෙන්නේ? මේ ප්‍රකාශනය වැරදි. බලමු B.
සම්මත ද්‍රාවණ එන්තල්පිය. හොඳ ප්‍රශ්නයක්. බලමු. මොකද්ද මේ ද්‍රාවණ එන්තල්පිය කියලා කියන්නේ? මේක තියෙන විදිහටම ගමු. සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක්කෙනා ඝනයක් නේ. ඒක වතුරේ දිය කරනවානේ. ඔන්න වතුරේ දිය කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට සෝඩියම් ධනායන සහ Cl ඍණායන එන විදිහට මේක ජලීය තත්ත්වයටපත් වෙනවා නේ. එහෙනම් ඕක තමයි මෙතන සිද්ධ වෙන්නේ. එහෙනම් අපි ද්‍රාවණ එන්තල්පිය අත දැක්වුවොත් කිසියම් ප්‍රභේදයක මවුලයක් ඒක සහ සංයුජ වෙන්නත් පුළුවන්, අයනික වෙන්නත් පුළුවන්. කිසියම් ප්‍රභේදයක මවුලයක් වැඩිපුර ජලය ඇතුළේ දිය කරලා ජලීය ද්‍රාවණ තත්ත්වයේ ප්‍රභේදයක් බවට පත් කරොත් අන්න ඒකයාගේ ද්‍රාවණ එන්තල්පිය. දැන් හොඳට බලන්න ළමයි. මෙතන මේ ද්‍රාවණය වෙනකොට ඉස්සතලාම වෙන්නේ මේ සෝඩියම් ක්ලෝරයිඩ් වල දැලිසක් නෙමේක. ඒක දැලිසක්. හරිද? එතකොට මේ සෝඩියම් ක්ලෝරයිඩ් ඉස්සල්ලාම ගේන්න ඕනේ ඇත්තටම සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක ගේන්න ඕනේ සෝඩියම් ධන ගෑස් සහ Cl ඍණ ගෑස් වලට ගේන්න ඕනේ. එතකොට බලන්න සිද්ධ වෙලා තියෙන දේ වායු ව්‍යවස්ථාවේ ධනායන සහ වායු ව්‍යවස්ථා ඍණායන වලට ධනායනික දැලිස කඩන්න ඕනේ. මේක දැලිස් එන්තල්පියනේ. මේක දැලිස් එන්තල්පිය. ඊට පස්සේ වායු ව්‍යවස්ථාවේ අයන ජලයේ දිය කරන්න ඕනේ. අන්න ඒකට අපි කියන්නේ සජලන තාපය. සජලන තාපය නේ. එහෙනම් මෙතන තියෙන සජලනය. ඒතර හොඳට බලන්න ඇත්තටම ද්‍රාවණ තාපය සමාන වෙන්නේ මේකේ නම් මේ ප්‍රශ්නේ නම් දැලිස් එන්තල්පියේ ද්‍රාවණ තාපය එකතුවට. පැහැදිලිද? එතකොට මේකේ සෝඩියම් ක්ලෝරයිඩ් දැලිස හදන්න විශාල තාපයක් යනවා. විශාල තාපයක් උරා ගන්න දැලිස කරගන්න. සජලනයේදී තාපය නිදහස් වෙනවා. එතකොට මේක ඩෙල්ටා H ඍණ ක්‍රියාව. හැබැයි මේක ඩෙල්ටා H ධන ක්‍රියාවක්. මෙන්න මෙතන හොඳට අඳුර ගන්න. මෙතන ප්‍රශ්න වලදී අහන විභාගෙදී මේ අවසාන ප්‍රතිඵලය. දැන් මේ ප්‍රශ්නේදී නම් මේ අවසාන ප්‍රතිඵලය මේකේ කියන්නේ නැහැ මේක ඩෙල්ටා H ධනද කියලා. ඇත්තටම මේක මේ ඩෙල්ටා H ධන එකක් වෙනවා. හරිද? මේ පොඩි ප්‍රමාණයක් අවශෝෂණය කරනවා. ඒකට හේතුව තමයි මෙයා මේ දැලිස කඩන්න උරා ගන්න තාපය සජලනයේදී නිදහසන තාපයට වඩා චුට්ටක් වැඩි. හරි. නමුත් ඒක පොඩි ප්‍රමාණයක් 3.8ක් වගේ අගයක් වෙන්නේ. පොඩි ප්‍රමාණයක් එන්නේ. එහෙනම් මේකට වඩා වැඩි වුණොත් අවසාන ප්‍රතිඵලය ඩෙල්ටා H ධන. මේකට වඩා මේක වැඩි වුණොත් අවසාන ප්‍රතිඵලය ඩෙල්ටා H ඍණ. හොඳට මේක බලනවා ඔයගොල්ලෝ මේකෙදී තව විශේෂ පැහැදිලි කිරීමක් WhatsApp group එකට දාන්න. හරි? right. එතන මේ ප්‍රකාශය වැරදීනේ. මොකද මෙතන වෙලා තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක ජලීය කැඩෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් ඝනය සහ වතුර බවට. කියන අනිත් පැත්ත හරවනවා. අනිත් පැත්ත හරවපුවාම මේක ඒකම වෙන්නේ නැහැ නේ. ඒකම වෙන්නේ නැහැ. ඒතර ප්‍රකාශය වැරදි. බලන්න සම්බන්ධ උදාසීනීකරණ එන්තල්පිය. H ධන ජලීය OH ජලීය ජලය ද්‍රව මවුල එකක් හැදෙනවා. මොකක්ද දැන් උදාසීනීකරණ එන්තල්පිය කියලා කියන්නේ? අපි කියන්නේ ජලීය H ධනායන ජලීය OH ණයන එකතු වෙලා ජලය මවුල එකක් හැදෙනවා නම් අන්න උදාසීනීකරණ ප්‍රතික්‍රියාව සම්පූර්ණ වෙනවා. ඒතර මෙයා සම්මත උදාසීනීකරණ එන්තල්පිය සඳහා සම්බන්ධයක් දෙනවා. ජලීය H ධන ජලීය OH ණ එකතු වෙලා ජලය මවුලයක් හැදෙනවා. ප්‍රකාශය හරිනේ. හරි. C ප්‍රකාශය හරි. බලන්න සම්මත විලයන එන්තල්පිය. විලයනය කියන්නේ ඝනයක් ද්‍රව බවට පත් වීම. සම්මත නම් මවුල එකක් තියෙනවා. දැන් මෙතන ඇලුමිනියම් ඝනයේ මවුලයක් තියෙනවා. ඇලුමිනියම් ද්‍රවයේ බවට පත් වෙනවා. අන්න ඝනය ද්‍රව බවට පත් වෙනවා. අන්න විලයනය වෙනවා. මවුල එකක් පැහැදිලි. එහෙනම් ඝනයේ මවුල එකක් ද්‍රවයේ මවුල එකක් බවට පත් වෙනවා නම් සම්මත තත්ත්වයකදී අන්න ඒක සම්මත විලයනය වීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. එහෙනම් D උත්තරෙත් හරියනවානේ. C හරි. D හරි. උත්තරය C සහ D හරිනම් එන්නේ 3. පැහැදිලිද ඔයාලට? ඒතර 1 සහ A සහ B වැරදුනේ ඇයි කියන එක හොඳට තේරුම් ගන්න. මම ඒක තවදුරටත් ඕගොල්ලෝ මේක දානකොට WhatsApp group එකට තමයි දාන්න. හරි.
34. ඒක අපිට තාම බෑ S ගුණයේ ප්‍රශ්නයක්නේ. 35ත් එහෙමයි. 36 බලන්න. අන්න නැවතතාවක් ඝටනා ගුණ සහ විත්ති ගුණ. දැන් මේකෙන් MCQ එකක් එන්න පුළුවන් නේ. හොඳට බලන්න. ඝටනා ගුණ නම් පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතිනවා. විත්ති ගුණ නම් පවතින්නේ නැහැ. දැන් බලන්න පරිමාව. පරිමාව ගත්තහම ළමයි පදාර්ථ ප්‍රමාණය වැඩි වෙනකොට පරිමාව වැඩි වෙනවා. එහෙනම් ඒක ඝටනා ගුණයක්. මෞල ප්‍රමාණය ඒකත් පදාර්ථ ප්‍රමාණය වැඩි වෙනකොට වැඩි වෙනවා නේ. පදාර්ථ ප්‍රමාණය වැඩි වෙනවා නම් වැඩි වෙනවා. එහෙනම් ඒකත් මොන ගුණයක්ද? ඒකත් ඇවිල්ලා ඝටනා ගුණයක්. උෂ්ණත්වය දැන් උෂ්ණත්වය කියන එක ගත්තාම මේ අපි සලකා බලන පද්ධතිය අපි හිතමු වතුර ගත්ත කියලා. ඒතර වතුර සම්පූර්ණ භාජනයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 100යි නම් ඒකෙන් චුට්ටක් එළියට ගත්තත් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 100යි නේ. අය කියන්නේ පදාර්ථ ප්‍රමාණය මත උෂ්ණත්වය රඳා පවතින නැහැ. හැබැයි තාපය රඳා පවතිනවා. සෙන්ටිග්‍රේඩ් 100ක තියෙන වතුර භාජනයක තියෙන තාප ප්‍රමාණයයි සෙන්ටිග්‍රේඩ් 100ක තියෙන චූටි වතුර ප්‍රමාණයක තියෙන තාප ප්‍රමාණයයි වෙනස්. එහෙනම් තාපය කියන එක ඝටනා ගුණයක් වෙනවා. නමුත් උෂ්ණත්වය කියන රාශිය ඝටනා ගුණයක් වෙන්නේ නැහැ නේ. ඒක විත්ති ගුණයක්. එහෙනම් ඒක පැහැදිලිව මෞලික පරිමාව. දැන් පැහැදිලිව මම මුලිනුත් කිව්වා පරිමාව කියන එක පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතිනවා. ඝටනා ගුණයක්. හැබැයි ඒ ඝටනා ගුණයේ ඉස්සරහට මෞලික කියන වචනේ දැම්මොත් ඒක විත්ති ගුණයක් වෙනවා. එහෙනම් පරිමාව ඝටනා ගුණයක්, මෞලික පරිමාව විත්ති ගුණයක්. ස්කන්ධය ඝටනා ගුණයක්, මෞලික ස්කන්ධය විත්ති ගුණයක්. පැහැදිලිද ඔයාලට? එහෙනම් මේකේ C සහ D විත්ති ගුණ බවට පත් වෙනවා. C සහ D විත්ති ගුණ බවට පත් වෙනවා. රයිට්. එහෙනම් ඒකේ උත්තරේ 3 එන්නේ නේ. 3. එහෙනම් ඒකත් හරි. ඊට පස්සේ බලමු. ඊට පස්සේ 37 විද්‍යුත් චුම්බක තරංග සම්බන්ධයෙන්. තාවදලා විද්‍යුත් චුම්බක තරංග කියන්නේ කොහොමද ළමයි හැදෙන්නේ? මෙන්න මේ තලයට චුම්බක ක්ෂේත්‍රය කම්පණය වෙනවා. මෙන්න මේ තලයට විද්‍යුත් ක්ෂේත්‍රය. ඒ කියන්නේ මෙන්න මේ තලයට චුම්බක ක්ෂේත්‍රය, මෙන්න මේ තලයට විද්‍යුත් ක්ෂේත්‍රය. මේ දෙක කම්පණය වෙනකොට ඒවා අතරින් විද්‍යුත් චුම්බක විකිරණ පිට වෙනවා. එතන මේ විද්‍යුත් චුම්බක විකිරණ වල ප්‍රවේගය කොහොමද වෙන්නේ? ආලෝකයේ ප්‍රවේගයනේ. 3 වැඩි කිරීම 10 බලය 8ක් ms ඍණ 1. හැබැයි මේක ඇතුලේ ඇහැට පේනේවා තියෙනවා. ඇහැට පේන්නේ නැතිව තියෙනවා. එතකොට මෙන්න මේගොල්ලොන්ගේ තරංග ආයාම සහ සංඛ්‍යාත මොකද වෙන්නේ? වෙනස් වෙනවා. නමුත් රික්තය තුළදී මේගොල්ලෝගේ වේගය නියතයි. පැහැදිලි? දැන් බලන්න ප්‍රශ්නේ. රික්තය තුළ ආලෝකයේ වේගයෙන් ප්‍රචාරණය වේ. ඊටාම නිවැරදි නේ? ඊටාම නිවැරදි. B මේවායේ විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍ර දෙකෙහි දෝලන තරංග ප්‍රචාරණය වන දිශාවට සමාන්තර වේ. දැන් තරංගය මෙහෙම යනවා නම් හරිද? තරංගය මෙහෙම යනවා නම් ඒක කම්පණය වුණේ කොහොමද? ඒකට ලම්බක දිශාවක නේ. එහෙනම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේ. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අතරින් චුම්බක ක්ෂේත්‍රයයි විද්‍යුත් ක්ෂේත්‍රයයි කම්පණය වෙන මේ අතරින් තමයි තරංගය ගිහිලා තියෙන්නේ. එහෙනම් සමාන්තරයි කියන ප්‍රකාශය පොඩි වැරද්දක් එනවනේ. C බලන්න. විවිධ විද්‍යුත් චුම්බක විකිරණ එකිනෙකින් වෙනස් වන්නේ ඒවායේ වේගය එකිනෙක වෙනස් නිසායි. දැන් විද්‍යුත් චුම්බක විකිරණයක වේගය සමානයිනේ. වෙනස් වෙන්නේ මොකද්ද? එයාගේ වෙනස් වෙන්නේ සංඛ්‍යාතය සහ තරංගායාමය. සංඛ්‍යාතය සහ තරංගායාමය. එහෙනම් මේකේ ප්‍රශ්නයක් තියෙනවනේ. මේ ප්‍රකාශය වැරදි. වේග සමානයි. මෙම තරංග ආවර්තිත වේ. ආවර්තය කියන්නේ නැවත මේවා ඉස්සරහට යනවා කියන එක. එහෙනම් තරංගය උත්පාදනය වුණාට පස්සේ ඒක නිතරම ඉස්සරහට යනවා. නම් ආවර්තිතයි. ප්‍රකාශය හරි. එතකොට මේකේ D හරි A හරි අනිත් දෙකම වැරදි. එතකොට A සහ D හරි නම් උත්තරේ එන්නේ මොකද්ද ළමයි? 4නේ නේ. උත්තරේ 4. එහෙනම් ඒක පැහැදිලි අපිට. 38 බලන්න හොඳ ප්‍රශ්නයක්. මේ වගේ ප්‍රශ්න නිතර වෙනවා.
මේකේ මොකද්ද කියන්නේ? මේ දීලා තියෙන උත්තර වලින් දායක බන්ධනක් තියෙන්න ඕනේ. සහසංයෝජ බන්ධනක් තියෙන්න ඕනේ. අයනික බන්ධනක් තියෙන්න ඕනේ. මේගොල්ලෝ කවුද? බලන්න පළවෙනි උත්තරේ සෝඩියම් නයිට්‍රයිඩ්. එතන මේක කැඩෙන්නේ කොහොමද? සෝඩියම් ධන අයන සහ NO2 ඍණ අයන වලට. එතන මේ දෙන්න අතර නම් අනිවාර්යයෙන්ම අයනික බන්ධනය තියෙනවා. එතන අපිට පැහැදිලි නේද නයිට්‍රයිට් අයනය. මෙන්න පුතා නයිට්‍රයිට් අයනය. එතන මේ නයිට්‍රයිට් අයනේ 1 2 3 4 5 නයිට්‍රයිට් අයනය. මෙතන සහසංයෝජ බන්ධන තියෙනවා. හැබැයි මේක ඇතුලේ දායක බන්ධනයක් නැහැ. සහසංයෝජ බන්ධන තියෙනවා. මෙතන අයනික බන්ධනයක් තියෙනවා. මේ දායක බන්ධනේ නැහැ. එහෙනම් මේ ප්‍රශ්නේ දායක බන්ධනේ සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙනම් ඒ කියන උත්තරේ වැරදිනේ. බලන්න B. B වල මොකක්ද තියෙන්නේ? සෝඩියම් නයිට්‍රයිඩ් නෙමෙයි සෝඩියම් නයිට්‍රේට්. එහෙනම් දැන් ඉන්නේ නයිට්‍රේට් අයනේ. මේ දෙන්න අතර මොකක්ද තියෙන්නේ? ඒ දෙන්න අතර අයනික බන්ධනේ තියෙනවා. දැන් බලන්න නයිට්‍රේට් අයනේ. මෙන්න නයිට්‍රේට් අයනේ. මේ නයිට්‍රේට් අයනේ අදිනකොට මෙහෙමනේ අදින්නේ. දැන් මේ සහසංයෝජ බන්ධන නයිට්‍රජන් හදන්න පුළුවන් උපරිම බන්ධන 4යි. ඒකේ සහසංයෝජ බන්ධන 3ක් සහ දායක බන්ධනයක් තියෙනවා. එහෙනම් සහසංයෝජ බන්ධන 3යි. ඉතුරු බන්ධනය මොකද්ද? දායක බන්ධනයනේ. දායක බන්ධන. එහෙනම් මේකේ දායක බන්ධනක් තියෙනවා. සහසංයෝජ බන්ධනක් තියෙනවා. ඒ වගේම අයනික බන්ධනක් තියෙනවා. එහෙනම් මේක ඔය කියන ප්‍රශ්නේ සඳහා හරිනේ. B හරි. දැන් බලන්න C වල මොකක්ද තියෙන්නේ? C වල තියෙන ඇමෝනියම් කාබනේට්. මෙන්න උදා ඇමෝනියම් කාබනේට්. ඇමෝනියම් කාබනේට්. ඒක කැඩෙන්නේ කොහොමද? ඇමෝනියම් අයන දෙකකටයි කාබනේට් අයන එකටයිනේ. පැහැදිලි? දැන් මේ දෙන්න අයන දෙක අතර අනිවාර්යෙන්ම අයනික බන්ධන තියෙනවා. අපි බලමු ඇමෝනියම් අයන. මෙන්න NH4 දාන. දැන් බලන්න නයිට්‍රජන් බන්ධන කීයක් හදලාද? නයිට්‍රජන් බන්ධන 4ක් හදලා. නයිට්‍රජන් බන්ධන 4ක් හදලා නේ. ඇමෝනියම් අයනේ නයිට්‍රජන් බන්ධන 4ක් හදලා නේ. එතකොට බන්ධන 4ක් හදලා නම් බන්ධන 3ක් සහසංයෝජ අනෙක් බන්ධනය මොකද්ද? අයනික. එහෙනම් මේක ඇමෝනියම් අයනය ඇතුලේ සහසංයෝජ බන්ධනක් තියෙනවා. අයනික බන්ධනක් තියෙනවා. ඇමෝනියම් සහ කාබනේට් අතර අයනික බන්ධන තියෙනවා. සහසංයෝජ බන්ධනක් තියෙනවා. දායක බන්ධනක් තියෙනවා ඇමෝනියම් අයනය ඇතුලේ. ඇමෝනියම් සහ කාබනේට් අතර මොකක්ද තියෙන්නේ? අයනික බන්ධන තියෙනවා. එහෙනම් මේ දෙන්න අතර අයනික බන්ධන තියෙනවා. මෙයාගේ සහසංයෝජ බන්ධනක් තියෙනවා. දායක බන්ධනක් තියෙනවා. එහෙනම් බන්ධන වර්ග තුනම තියෙනවා. එහෙනම් C හරි. බලන්න NH3BF3 මොකද වෙන්නේ? NH3BF3 වල තත්ත්වය මෙන්න තමයි NH3 මෙන්න එකසර යුගල මෙන්න BF3 එතකොට මෙතනදී හිස් කාක්ෂිකයට මේ ඉලෙක්ට්‍රෝන දෙනවානේ. ඊට දායක බන්ධනය දෙනවා. ප්‍රශ්නයක් නැහැ. සහසංයෝජ බන්ධනක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. අයනික බන්ධන නැහැ. ඒක ප්‍රශ්නයක්. එහෙනම් දායක බන්ධනයක් තියෙනවා. ඒ වගේම සහසංයෝජ බන්ධනක් තියෙනවා. අයනික බන්ධනය නැහැ. දැන් මෙයා මුහුම් කරන්නේ 1 2 3යි මේක හදන්න කලින් බන්ධන 3යි. sp2 නම් තව p එකක් තියෙනවා. ඒක හිස්නේ. මේකේ හිස් එක. එහෙනම් මේ එකසර ඒගොල්ලෝ තමයි දෙන්නේ. එහෙනම් දායක බන්ධනය හදනවා. හැබැයි අයනික බන්ධනය නැහැ. එහෙනම් මේ ප්‍රශ්නේ C සහ D හරියනවා. A සහ D වැරදි. C සහ D හරි නේ? මේ ප්‍රශ්නේ A සහ D වර්ධිනවා. B සහ C හරියනෝනේ. එහෙමයි නේද? වැරදුණා නේ. B සහ C හරි. A සහ D වැරදි. එහෙනම් B සහ C හරිනම් උත්තරය 2 නේ. උත්තරය 2. මේකත් හරි. ඊට පස්සේ
හයිඩ්‍රජන් දෙකක් එක්ක කවුද ප්‍රතික්‍රියා කරන්නේ? O2 ගෑස් නේ. O2 ගෑස්. මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා කරලා ජලය දෙන්නේ කලවනේ. ජලය දෙන්නේ කලව. දැන් ද්‍රවද ගෑස්ක මොනවද තියෙන්නේ? ගෑස්. දැන් මෙයාගේ එනර්ජි ගැප් එක කීයක් දීලා දෙනවද? ඍණ 487යි නේ. ඍණ 487.9 තියෙනවා. හරි. කිලෝ ජූල් මවුලෙට. දැන් මේක දැක්කහම අපිට මොකද වෙන්නේ? මෙන්න මේ සමීකරණයට අනුකූලව මේ ප්‍රතික්‍රියාව වෙනකොට එයාගේ එන්තල්පි පරයාසය 487 කිලෝ ජූල් මවුලෙට ඍණ නිසා තාපය පිට වෙනවා. ඍණ නිසා තාපය පිට වෙනවා. එච්චර අපි දන්නවා. බලමු. ප්‍රතික්‍රියාවේ මවුලයකට 483.7ක් කිලෝ ජූල් තාපය නිදහස් වෙනවා. ප්‍රකාශය හරි. ප්‍රකාශය පැහැදිලිවම හරි. බලන්න B වැයවන H2 මවුල දෙකකට 483.7ක් කිලෝ ජූල් නිදහස් වෙයි. දැන් මේකෙදි හයිඩ්‍රජන් ගෑස් මවුල දෙකකට මෙච්චර තාපයක් නිදහස් වෙනවා කියලා කියනවා. නේ? එතකොට දැන් මේකේ ඇත්ත කතාව මොකද? හයිඩ්‍රජන් මවුල දෙකක් වැඩිපුර ඔක්සිජන් සමග සම්පූර්ණ දහනය වීමේදී අන්න 483.7ක් කිලෝ ජූල් නිදහස් වෙනවා. දැන් මෙතන කියන්නේ මොකද්ද? වැයවන H2 ගෑස් මවුල දෙකකට. එතන හයිඩ්‍රජන් ගෑස් මවුල දෙකක් වැය වෙනවා. හරි. ඒ වැය වෙනකොට මේ කියන එනර්ජි එකේ ලීඩ් වෙනවා කියන්නේ. එතකොට මේකේ අර සම්පූර්ණ පැහැදිලි කිරීමේ දුර්වලතාවයක් වෙනවා ගන්න. එතකොට C උත්තරේ බලන්න. C උත්තරේ කියනවා හයිඩ්‍රජන් මවුල එකකටලු එක එන්නේ. එහෙනම් ඒක කොහොමත් වැරදිනේ. ඒක කොහොමත් වැරදි. D උත්තරේ සෑදෙන ජල වාෂ්ප මවුල එකකටලු මේක එන්නේ. දැන් ජල වාෂ්ප මවුල දෙකක් හැදෙනවා තමයි මේ කතාව වෙන්නේ. එතකොට මේකේ A කියන වගන්ති ඊටාම නිවැරදි. C කියන එක වැරදි. D කියන එකත් වැරදි. B වල තමයි දැන් දෝෂය එන්නේ. B වල කියනවා හයිඩ්‍රජන් ගෑස් මවුල් දෙකකට මේ තාපයෙන් නිදහස් වෙනවා. එතකොට මේක 50% හරි වගන්තිය සම්පූර්ණ වුණා නම් 50% වැරදි. ඒ නිසා මේක මේ වගේ තැනකදී හරි වගන්තියක් කියලා ගන්න පුළුවන්. හරි වගන්තිය කියලා ගන්න පුළුවන්. එහෙම වුණොත් A සහ B නිවැරදි. A සහ B නිවැරදි කියන උත්තරය 1. උත්තරය 1. බලමු අවසාන එකේ ලෝහක බන්ධන සම්බන්ධයෙන් නිවැරදි වන්නේ. මොනවාද පුතා ලෝහක බන්ධන? ලෝහක බන්ධන වලදී අපි දන්නවා ලෝහක දැලිසක් තියෙනවනේ. ඒකෙදි මොකද වෙන්නේ? ලෝහ ධනායන ඉලෙක්ට්‍රෝන අයින් කරනවා. ඒ අයින් කරන ඉලෙක්ට්‍රෝන ජලාශය හදාගෙන අයින් වෙනවා. නේ ඉලෙක්ට්‍රෝන ජලාශය හදාගෙන අයින් වෙනවා. ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන ජලාශය ඇතුලේ එහෙම ගමන් කරනවා. අර ධනායන වටේට එක දිගට ගමන් කරනවා. ඕකනේ කතාව. දැන් බලන්න මේකේ කියන්නේ ධන අයන විශාල වෙනකොට ලෝහක බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙයි. දැන් ඉලෙක්ට්‍රෝන ඝනත්වය කියලා කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන ඝනත්වය කියලා කියන්නේ මේ ලෝහක බන්ධනයේ ඇතුළට දාලා තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මත මිනුමක්නේ. ඒතර ඒක ලෝහ ධනායනයේ විශාලත්වයට එක්ක සම්බන්ධයක් නැහැනේ. ලෝහ ධනායනයේ ආරෝපණයත් එක්කයි සම්බන්ධ. ආරෝපණය වැඩි නම් ඉලෙක්ට්‍රෝන වැඩිපුර දීලා තියෙනවා. ආරෝපණය අඩු නම් ඉලෙක්ට්‍රෝන අඩුවෙන් දීලා තියෙනවා. ඒකට විශාලත්වයේ අයනයේ විශාලත්වය බලපාන්නේ නැහැනේ. අයනක් එතන වැරද්දක් තියෙනවානේ. B බලන්න. දැලිස ස්ථායී වන පරිදි සචල ඉලෙක්ට්‍රෝන වලාව සමස්ත දැලිස පුරා අනවරතව චලනය වෙනවා. අනවරතව චලනය වෙනවා කියලා කියන්නේ අඛණ්ඩ වෙනවා කියන්නේ. ඒක හරි. දැලිස ස්ථායී වෙන විදිහට තමයි යන්නේ. ඒකත් හරි. සචල ඉලෙක්ට්‍රෝන වලාව. ඉලෙක්ට්‍රෝන ටික ධනායන වටේ යනවා කියන එක මේ කතාවේ කියන්නේ. මේක කියවන සරල අර්ථය ඒකනේ. එහෙනම් ප්‍රකාශය හරි. ප්‍රකාශය හරි. C
පරමාණුවකින් සපයන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙනකොට ලෝහක බන්ධනයේ ප්‍රබලතාවය වැඩි වෙනවා. දැන් ලෝහක බන්ධනයේ ප්‍රබලතාවය අරදා පවතින්නේ ලෝහ ධන ආයනයේ ආරෝපණය. දෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ලෝහ ධන ආයනයේ අරය ඔන්න ඔය සාධක තුන විතරයි. ආරෝපණය බෙදීම අරය කියලා කියන්නේ ආරෝපණ ඝනත්වය. ආරෝපණ ඝනත්වය වැඩි වෙනකොට ලෝහක බන්ධනයේ ප්‍රබලතාවය වැඩි වෙනවා. සපයන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනකොට ලෝහක බන්ධනයේ ප්‍රබලතාවය වැඩි වෙනවා. දැන් සපයන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය, ලෝහ ධන ආයනයේ ආරෝපණය, ලෝහ ධන ආයනයේ අරය මෙන්න මේ තුන් දෙනා තමයි බලපාන්නේ. මේ තුන් දෙනා තමයි බලපාන්නේ. පැහැදිලිද? එහෙනම් එක හරි. බලන්න D ශාරීය ලෝහ සහ ශාරීය පාංශු ලෝහ. දැන් ශාර ලෝහ කියලා කියන්නේ පළවෙනි කාණ්ඩේ ඒවා. එතකොට එයාලා ධන 1 ආයන හදන්නේ. ඉලෙක්ට්‍රෝන 1යි දෙන්නේ. ශාරීය පාංශු ලෝහ දෙවෙනි කාණ්ඩේ ඒවා. ධන 2 ආයන හදන්නේ. ඉලෙක්ට්‍රෝන 2ක් දෙනවා නේ. ඉලෙක්ට්‍රෝන 2ක් දෙනවා. මේගොල්ලෝ පරමාණු වල අයනික ස්වභාවයේ ලෝහක බන්ධනයේ සදා ප්‍රබල බලපෑමක් ඇති කරනවා. මොකද්ද මේ අයනික ස්වභාවය? අයනික ස්වභාවය කියලා කියන්නේ ළමයි අයනයේ ආරෝපණයනේ. ආරෝපණය වැඩි වෙනකොට ලෝහක බන්ධනයේ ප්‍රබලතාවය වැඩි වෙනවා. ඒකනේ මේ කියන්නේ පරමාණුවේ අයනික ස්වභාවය. පරමාණුවේ අයනික ස්වභාවය දාන 1ද, දාන 2ද, දාන 3ද කියන එක මත ලෝහක බන්ධනයේ ප්‍රබලතාවය අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. අනිවාර්යයෙන් වැඩි වෙනවා. පැහැදිලිද? එහෙනම් ඒක නිවැරදි. ඒක නිවැරදි. එතකොට මේක බලන්න. මේකේ B හරිනේ. C හරි. D හරි. එහෙනම් උත්තරය 5. උත්තරය 5. right. ඒත් අපි මේකේ 31 සිට තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවරයි. 40 සිට 50 දක්වා සාකච්ඡා කරලා ඉවරයි. ඊටු ටික තව දවස් දෙකකින් මම නැවත ඕගොල්ලෝ දෙනවා. මේ සතියේත් ඕගොල්ලන්ට තව ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඒකේ රචනා ප්‍රශ්න දෙකක් හෝ තුනක් අනිවාර්යෙන් අන්තර්ගත වෙනවා. හොඳට වැඩි කරගෙන යන්න. එහෙනම් සුබ දවසක්.